අද මේ අපි තව ප්‍රොඩක්ට් එකක් අඳුන්වලා දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ තියෙන්නේ මේ ඩිස්නි සිලෝන් තම්බපු කොස්සට. ඔයාලා මම හිතන්නේ කාටවත් අමතක නැතුව ඇති මේ අපි සාමාන්‍යයෙන් කොස්සට පුච්චලා කනවා, තම්බලා කනවා. කොස්සට කියලා කියන්නේ සමහරලාට කියනවා නියුට්‍රිෂන් බෝම්බ් කියලා. ඒ තරම් පෝෂණ ගුණයක් තියෙන ස්වභාවිකව අපිට ගන්න පුළුවන් විශාල පෝෂණ ගුණයක් තියෙන ආහාරයක් තමයි මේ කොස්සට කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ පිට රටවල ඉන්න ඔයාලට කොස්සට එහෙම විදිහට කන්න හම්බ වෙන්නේ නැතුව ඇති, ගොඩක් දුර්ලභ ඇති සමහර විට. ඒකෙන් තමයි අපි ලංකාවේ තියෙන කොස්සට අරගෙන මේවා වියලපු කොස්සට නෙමෙයි, අමු කොස්සට අරගෙන අපි මේ කොස්සට මේ කෑන් එකට දාලා එවන්නේ. මේකට වෙන කිසිම මේ රස මුකුත් දාලා නැහැ. ඉතාමත්ම තනුකළු ද්‍රාවණයක් ඇතුලේ තමයි මේක එන්නේ. ඒක නිසා අර කොස්සටවල තියෙන රස ඒ විදිහටම තියෙනවා. ඉතින් අපි කාලා බලමු එකක් නේද කඩලා මේ කොහොමද රහ කියලා. මේ easy open lid එකත් එක්ක එන නිසා ඔයගලන්ට ඕන්ලාක පාරක තොටකුණත් මේක පහසුවෙන් ඕපන් කරලා කන්න පුළුවන්. මේක මේ කෑන් එක පිරෙන්නම කොස්සට පිරලා තියෙනවා මේක ඇතුලේ. ඉතින් මේ කොස්සට වල මේ තියෙන අපි ඒ පෝෂණ ගුණයත් ඒ විදිහටම තියෙනවා. මේක මේ මුකුත්ම මේ රසකාරක හරි අඩුම තරමේ 3-5 මුකුත්වත් එහෙම දාලා නැහැ. ස්වභාවික කොස්සට රස ඒ විදිහටම තියෙනවා. බලමු මේ කොස්සට හොඳටම තැම්බිලා තියෙනවා. අපි විශේෂයෙන්ම මතක් කරනවා මේ කොස්සට වල තියෙන මේ දුඹුරු පාට සිවිඩ්ඩ ඉවත් කරලා නැහැ. මේක ඉවත් කරලා නෙමෙයි අපි කෑන් කරන්නේ, ඒකත් එක්ක. මොකද විශේෂ පෝෂණ ගුණයන් තියෙනවා මේකේ තියෙන නිවුඩ්, මේකේ තියෙන පිටපැත්තේ තියෙන මේ පොත්තේ. ඉතින් ඒක නිසා අර මේ අපි අර කන්නා පහසු මේ තද සිවිඩ්ඩ නෙමෙයි, අපි ඒක ඉවත් කරලා කොස්සටේ තියෙන මේ දුඹුරු පාට කොටස අපි ඉවත් කරලා නැහැ. ඉතින් ඒකත් එක්කම තමයි කෑන් කරලා තියෙන්නේ. හොඳ රහක් තියෙනවා. මේක ඇත්තටම අපිට වෙනත් කෑමක් එක්ක නෙමෙයි, අපිට පොඩි බඩගින්නකට හරි මගේ තොටදී හරි ස්නැක් එකක් විදියට ඇත්තටම හරිම සොෆ්ට්. හොඳ සොෆ්ට් එකට තියෙන, හොඳට තැම්බිලා තියෙනවා නේ. මේ අපි ලේසියෙන් හපලා ගන්න පුළුවන් කොස්සට වල අර දියවෙන ගතිය තියෙනවා. ඉතින් හරිම රසයි. ඔයගලන්ට පුළුවන් disney.lk අපේ ලංකාවේ වෙබ්සයිට් එකට එන්න, disney.co.uk අපේ UK වෙබ්සයිට් එකට එන්න. එහෙමත් නැත්නම් අපිට WhatsApp message එකක් දාන්න. මේ කොයි විදිහෙන් ඕඩර් කරත් අපිට ඔයගලන්ට එවන්න පුළුවන් අපේ කෑන් ෆුඩ්. කොස්සට විතරක් නෙමෙයි අනිත් ඒවා උනා. එතකොට බහරේන් වල ඉන්න කෙනෙක් නම් ඔයාලට ලාසින වල බහරේන් මානම එතනින් ගන්න පුළුවන්. ජපාන් වල ඉන්න කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් පුනබෂ කඩේ ජපාන් වල එතනින් ගන්න පුළුවන්. ළඟදීම ඕස්ට්‍රේලියාව වල ඉන්න ඔයාලට මේ කෑම ගන්න පුළුවන් වෙයි. ඉතින් අරගෙන කාලා බලන්න. නේ